හායි කොහොමද ඔයාලට අද අපිත් එක්ක ගොසරි shopping යමුද? එහෙනම් එන්නකෝ. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ අද ග්‍රෑන්ඩ් හයිපර් එකට. ඉතින් අපි ට්‍රෝලි එකකුත් අරගෙන අපි බලමු අපි මොනවද ගන්න යන්නේ කියලා. එහෙනම් යමුකෝ ඇතුළට. ඉස්සෙල්ලාම අපි බටර් පැක් එකක් ගත්තා. ඊළඟට අපි යමු මැල්ලොන් ගන්න. මැල්ලුන් නම් ටිකක් තෝරන එක අමාරු වුණා. මොකද මේ කොළ ටිකක් සවුත් වෙලා වගේ කහපාට ගතියකුත් වෙලා තිබුණා. ඉතින් අපි ගියත් හවස් වෙලානේ. ෆයිනලි අපි කංකුම් මිටියක් ගත්තා. ඊට පස්සේ අපි ගියා බීලුණු ගන්න. බීලුණු ටිකක් සවුත් වෙලා වගේ. ඉතින් අපි බීලුණු ටිකකුත් තෝරලා ගත්තා. ඊට පස්සේ අපි ගියා මාළු මිරිස් ගන්න. හරි ආසයි මාළු මිරිස් කන්න. ඉතින් ඊට පස්සේ අපි ගත්තා මල්ගෝව සලාද කොළ මම දැක්ක කෝමාරිකක් තියෙනවා. ඉතින් වට්ටක්කා මෑකරල් මේ මෑකරල් නම් හරියටම කොණ්ඩේ වගේ. අපි ගත්ත බණ්ඩක්කා නම් තෝරන්න හරියට දන්නේ නැහැ. සුදු ලුණු. පස්සේ අපි ගියා තක්කාලි ගන්න. තක්කාලිත් හරියට බලලා ගන්න ඕනේ. මොකද ගෙදර ගියාට පස්සේ තමයි අපි දකින්නේ සවුත් වෙලානේ කියලා. ඒ නිසා අපි දෙන්න හරි පරිස්සමට තක්කාලිත් අරගෙන අපි ගියා පළතුරු පැත්තට. ඉතින් අපි මිදි ගත්තා. මිදිත් එක්ක ඇපල් ගත්තා. කොළපාට පළතුරු විතරයි ගත්තේ. ඉතින් ඊට පස්සේ මම හස්බන්ඩ් කිව්වා ගිහලා ප්‍රයිසස් ටික දාගන්න කියලා. ඉතින් එයා ප්‍රයිසස් ටික දාගන්නකම් මම බැලුවා තා මොනවද ගන්න කියලා. අපි ආවේ සීෆුඩ් පැත්තට. මොනවාද අද ගන්නේ? සීෆුඩ් කියන්නේ ඇත්තටම හරි උෂ්ණ කෑමක්. ඉතින් ෆයිනලි අපි ඉස්සෝ විතරක් ගත්තා. ඉතින් ඉස්සොත් අරගෙන අපි ගියා චිකන් ගන්න. අපි චිකන් වලින් ගත්තේ ක්‍රිස්පි චිකන්. පස්සේ අපි බැලුවා තා මොනවද ගන්න කියලා. මේ තියෙන්නේ පරාටා. අපි අපු දවස්වල කෑවෙම පරාටා. ඒ නිසා දැන් ඇත්තටම පරාටා කන්න එච්චර ආසාවක් නැහැ. ඉතින් අපි ගියා මිරිස් ගන්න. මට ඕනේ මිරිසුයි කෑලි මිරිස් කුඩුයි. ඉතින් මම මිරිස් දාගන්නකොට මගේ ඇඳුමෙත් මිරිස් ගෑවුණා. ඉතින් මොනා කරන්නද? ඉතින් මිරිස් අරගෙන ඊට පස්සේ අපි ගියා කජු ගන්න. මම ඇත්තටම මේ කජු ගන්න ගොඩක්ම උයන්න මං හරි ආසයි කජු කරි එක හදන්න. හස්බන්ඩ් නම් හරි කැමති කජු කන්නේ. I think අවන් කජු ගන්නවා. ඊට පස්සේ අපි ගියා ස්වීට් පැත්තට. හරි ආසයි මම මේ ස්වීට් කන්න. මේවා නම් උදුවැල්. මේක නම් බිස්කට් වගේ. මන්නේ මන්ද මේක මම හරි ආසයි කන්න. මේ මිල්ක් මේඩ් වලින් හදන්නේ. ඉතින් අපි ස්වීට් උත් අරගෙන අපි ගියා චිප්ස් ගන්න. මම මේ පාර ගත්තේ බනානා ස්වීට් චිප්ස් එක. ඒ වුණාට ඒක මම ගෙදර ගිහිල්ලා කනකොට ඒක මට හරියට සෙට් නැහැ. මොනා කරන්නද ඉතින්? ඉතින් මම ගත්තා සව් පපඩම්. මම හරි ආසයි මේ පපඩම් එකට. සෝයා සෝස්, garlic paste, චොක්ලට් නම් බැලුවා විතරයි ගත්තේ නැහැ. මියත් තව චොක්ලට් බල ඉන්නවා. ඉතින් අපිට ආය ඕනේ උනේ බොඩි වොෂ් එකක්. ඒ අතරේ මම දැක්කා මේ හෑන්ඩ් වොෂ් ඇවිල්ලා තියෙනවා එන්චාන්ට් එකෙන්. ඉතින් මම මගේ බොඩි වොෂ් එකත් අරගෙන මට ඕන ඒකේ ප්‍රයිස් එක බලා ගන්න. ඇත්තටම අපි ගන්න ඕනම බඩුවක අපිට බාකෝඩ් එක ස්කෑන් කරලා අපිට කවුන්ට් එකට යන්න කලින් ප්‍රයිස් බලා ගන්න පුළුවන්. ඉතින් ෆයිනලි අපි ගියා කවුන්ටර් එකට. බඩුත් අරගෙන අපි ගියා තවත් කඩේකට.
ඇත්ත මේක ඉන්දියාවේ කඩයක් ලංකාවේ බඩු ගොඩක් තියෙනවා. මම ගන්නෙ මේකෙන් තමයි බිස්කට් වර්ග, හාල් මැස්සෝ, සමපෝෂ අපිට අවශ්‍ය ඕනම දෙයක් ඒ කඩේ තියෙනවා. ඉතින් අපි ඒ බඩුත් අරගෙන අපි ආයෙම ගියා සිටි සෙන්ටර් එකට. සිටි සෙන්ටර් එකෙන් තමයි චිකන්, සොසේජස්, වතුර අරගෙන ෆයිනලි අපි ගෙදර ගියා. ආයෙත් හමුවෙමු තවත් වීඩියෝ එකකින්.